හලෝ කොයිස් ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ මේ ගේම් එක ගැන පොඩි වීඩියෝ එකක්. ඉතින් මේක පොඩි අලුත් අප්ඩේට් එකක් එල්ලගෙන ඉතින් අපි ගේම් කරන්න ඉන්න බලමු මේ තාම ප්ලේ කරේ නෑ දැන් තමයි ප්ලේ කරන්න ගන්නේ. මේක අලුත් අප්ඩේට් එකක් වෙලා තියෙනවා කියලා මට පොඩ්ඩක් ආරංචිය උටා. ඉතින් අපි බලමු ඉතින් ඒ ආරංචිය හොඳ විදිහයි කියලා. ඔව් ඉතින් මම කලින් ගේම් එක ගහලා දෙනවට වැඩිය මේ ග්‍රැෆික් ටිකක් අලුත් වෙලා තියෙනවා. මොකද එළිය තියෙනවා හොඳයි. කලින්ට වඩා මම මේකෙන් එඩිට් කියලා මම තේරලා තියෙනවා ඉතින් පොඩ්ඩක්. ඉතින් ඔය ගොල්ලන්ට පේනෝනේ මගේ හතේ තියෙන ඔර්ලෝසු ඉතින් මේකේ වෙලාව යනවා. කලින් එහෙම ගියෙත් නෑ. ඒක අලුත් අප්ඩේට් ආපු සීන් එකක්. ඉතින් මේකේ තියෙන මේ කාඩ් එක වගේ එකක් මට සැකයි. ඉතින් ඒකත් අලුත් අප්ඩේට් එකකින් ආව එකක්. මට හිතෙන්නේ මේක ගියතුන්ට ගිහින් ඒක ටීවී එකක් තියපන්නේ ටීවී එකට දාලා බලන්න ටීවී එකට වැඩ කරා ඉතින් මම හිතන්නේ නෑ ඉතින් හරි පෙළම නේද ටීවී ඔන් කරා හරි හරි හැර වෙනවා වැඩි වෙනවා. ඔයගොල්ලෝ තවත් ගයක් ගන්න දිනවා. ඔයගොල්ලෝ ගොඩක් ගේම් ගහන ආස කට්ටිය ඉන්නවා. ඉතින් පොඩි සීන් එකක් වෙලන්න තියෙනවා. ඉතින් මේ බලන්න මෙයාගේ කාමරේ මාරු විදියට අප්ඩේට් එකක් දාලා දිනවා. ඩවුන්ලෝඩ් කරලා දින හොඳට. බලන්න ඇත්ත එකක් වගේ ඉතින් බලන්න ගේම් එකක් ගහන්නත් පුළුවන් ගන්න. ඉතින් බලමු ඒක ඔන් කරන්න පුළුවන්. හරි. ඒකත් ඕන. කීබෝඩ් එකක් අල්ල බෑ. ඉතින් මේක තුපිරි ඉතින් මේ අලුත් අප්ඩේට් එකකින් ආපු ඒවා තමයි ඉතින් මේ ආවරණ බලන්න මේකේ බාත්රූම් එකත් මාරු ඉඳලා අලුත් අප්ඩේට් එකකින් ගහලා තියෙන උකට අම්මලා. හරිනේ ඉතින් අයියෝ එනවා. දැන් හවස් වුණානේ. දැන් ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ එක පෙන්නන්න බෑ. පොඩක් ඉන්න. දැන් මෙයාව හාන්සි කරලා උදේ කරගන්න. හාන්සි කරගන්න. ගොඩක් ගේම් එක වෙනස්ලා තියෙනවා. ඉතින් දැන් මම ඉතින් රෑ වෙලා ආයෙ නම් උදේ වෙන්න ඕනේ දැන්. එකපාරක් හංගුණා නම් මූ උදේ කරගන්න ටක් ගාලා. හරි. පොටක් නෙමෙයි උදේ ඉන්න බෑ උදේ නෙමෙයි ලේකා රාත් ඕ හාන්සෙන් බෑද බෝයිස් හාන්සි වෙන්න බෑ ඇයි හරි බලන්න වීගේ මාර වාක්‍යයක් තියෙනවා. ඉතින් මේ ගේම් එකේ ඉතින් ගොඩායි අර බලන්න ඉතින් පොට්ටේ මූණට හාන්සි කරලා නිදාගෙන ඉතින් හරි දැන් ඉතින් අපි යන් එළියටත් තියෙනවා. ඉතින් පොඩි විස්තර එකක් කතා කරන්න අපි යමු ඉතින් හරි ඉතින් බාත්රූම් එක තාබ්බේ අප්ඩේට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ගන්න හොඳට ගිහින් ඉතින් බාත්රූම් එක වතුනවා නෑනේ අක්ෂණ ඒක කාලයක් අපි එළියට යනවා. ඉතින් තව වරයක් තියෙනවා. ගෑස් ලික් දාලා හිටපු කලින් අප්ඩේට් වල බෑ. මේ පාර අප්ඩේට් එකෙන් ළමයි කරන්නේ. ඉතින් අපිට පුළුවන් කැමති ගෑස් ලික් එකක් ඔක්කොම හරි. ඉතින් උන්ට ගරාජ් එකක් අප්ග්‍රේඩ් එකක් කළා තියෙනවා. මේ බලන්න ඉතින් කාර් එකකට ඔක්කොම දීලාද කොහෙද? වගේම මෙන්න මෙතන අපේ සල්ලි ගණනක් මෙයා අමුතු විදියට 3314ක් තියෙනවා. මට හිතාගන්න ඒක කොහොමද උනේ කියලා. හරිනේ. මාර්ස් ඉන්නේ. හරි. ගවුලන්නේ නැහැ. ඉතින් අපිට සල්ලි තියෙන එක හොඳයි. අපි ගන්නක් ඕන බයි කරගන්නේ. තව බලමු මෙන්න මේ ගෙදරත් මොකක් හරි අප්ඩේට් වෙලා තියෙනවා. මේ ගෙදරත් මෙතන කුස්සිය වගේ අමුතු එකක් දීලා ඒකක් කලින් අප්ඩේට් වල නැහැ. ඒක නෙමෙයි. ඒ වාතමෙන් ඒක අප්ඩේට් කරනවා.
මේකෙත් තිබ්බනේ ගරාජ් එක. අනේ නේ වෙන එක. හරි. අපි යමු ඉතින් පොඩි වැඩක් කරන්න. තව දෙයක් පෙන්නන්න තියෙනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ මෙන්න මෙතන ලොකේෂන් එකට යන්න. ඔයාලට තව පොඩි දෙයක් පෙන්නන්න එක මෙන්න මෙතන. කලන්න පයින්ද ආනිතන් කියන්නේ මේක කල්පක් හෙඩ් එකකින් අප්ඩේට් කරනවා ඉවෙන්මයි හදලා තින්නේ ඒක ඉතින් බලන්න ඉතින් මෙතන විකට් එකක් තියෙනවා මෙතන බැට් එකක් තියෙනවා හැබැයි පොඩියක් ඒගොල්ලන්ට අමතක කරලා තියෙනවා බෝලයක් තියන්න මේකෙන් බෝලයක් නැහැ ඉතින් මම ගහන්න ගියේ මේ පැත්තට මෙන්න ගැව්වා හයි පාරක් මෙන්න මෙහෙම කෙලින්ම මේකට කරන්න බෑ ඉතින් කරන්න බෑ ඔච්චර තමයි අපි කන්සොප් එකක් අප්ඩේට් එකක් දාලා තියෙනවා අපි එතනින් හම්බවෙමු කන්සොප් එක ගාවින් එහෙනම් හලෝ පොසිටි මම ආයිතින් කන්සොප් එක ගාවට අපි බලමු කන්සොප් එකත් අප්ඩේට් එකක් දාලා අර මෙතන ගන්නත් පාවෙනවා හරිද ඉතින් මේ බුලට් තියෙන මෙතන බෝම්බ තියෙන අපිට බයි කරලා තියෙනවා ඔයාලා මෙතන ට්‍රේනින් එන වගේ ගොඩක් ආතල් දීලා තියෙන මේකට දැන් මේ ගන්න එක අපිට ඇඩ්ඩක් බලලා ගන්න පුළුවන් නේද දන්නේ නැහැ අලුතෙන් සමත් කරනකොට ඇඩ් බලලා ගන්න හරිද අපි දැන් අපේ ගාව තියෙනවා දැන් 3000 ගානක් අපිට ඉතින් මේක වටනදී ගන්න පුළුවන් ඉතින් 3000 ගන්නට මෙන්න මේ SMG එක ගන්න කියලා ගන්න මේක දැන් නෙවෙයි තා ටීවී ගන්න අන්න දිවාදයක් කරනතන සුපර් මාකට් එකක් අප්ඩේට් එකක් කළා දිනේ පොඩකින් ඉතින් කවරාවක් විතර හරි මට හරියට මතක නෑ අපිට මොකද මේ වලින් කෑම ගන්න ඉතින් රුපියල් 70ක් නේ ඔය අප තියෙන තැනින් ඔය තැන් යන්නේ අනේක නේද අනේක අම්මා ඒ බෝම්බයක් ඒක අසාධාරණයි බොයිස් බලනකොට ඉතින් මම වැරදි කරෙත් නෑ හරිද වැරදි කරෙත් නෑ මේම කරුවක් පොත්තුනේ මට හිතාගන්න බැරි ඇයි අර සුපර් මාකට් එකේ ඉන්නකොට බෝම්බයක් පාත්තුනේ දැන් පපුව තෝන්නේ කිව්ව දැන් බලන්නකො මෙයාත් එනවනේ අයියෝ මල වාතයක් අපරේ මෙයා මරන්නත් දැන් මොකද බොයි සල්වනේ හරි ඉතින් ඔය කොහොමද දැන් ඉතින් අපිට පොලිසියට සල්ලි ගවන්න වෙන සීන් එකක් වෙනවා දැන් අතන බලන්නකො දැන් සුපර් ඩාන්ස් එකක් දානවා බලන්න මට පොලිසිය පැත්තට යන්න බැරි වෙනවා අමරේ සල්ලි දියනවා අර වන් ඩාන්ස් එක දානවා පොලිසිය කාට පගාව දීලා යන්නේ ඉතින් මේකයි මරුවා ගන්න එක නිසා පගාව දීලා ඉතින් සල්ලි දීලා යන්නේ අඩේ ඩොලර්ස් වලින් 18ක් යනවා අයියෝ දැන් ආයෙත් යන්න බැර කන්සොප් එක ගාවට එහෙනම් කන්සොප් එක ගාවින් අපි හම්බෙමු ආයි එළව පොයිස් ඉතින් මම ආව හරි වාහනයක් අරගෙන ඉතින් ආවරේ ඉඳලා ඉතින් මෙතන සාවන්න මේක හරි එන්න මෙතන ගත හැකි ඉතින් මේක එක කෑම වර්ග තියෙනවා මෙතන පීසා තියෙනවා කරන් පීසා කකා පැය රුපියල් 70 ඩොලර්ස් දීලා කොහෙද නෑ බොයි ඉතින් පාන්නේ අපිට තියෙන්නේ මෙන්න මෙතනියවත් ඕන කන්න ඕන දෙයක් හැබැයි ඉතින් මේ ෆීඩ් ආඩි තින් අරන්න පුළුවන් ඕන කැමති බීම එකක් බොන්න පුළුවන් මේක පෙප්සි බීනවා පෙප්සි මේ ස්ප්‍රයිට් නේ මේ මම කොහොමද කොකා කෝලා කියනවා මේ නම නම් හරිය ගන්නේ නෑ මේක අයිස්ක්‍රීම් සතයි ඒ අයිස්ක්‍රීම් ඩෝර් සතයි අනිත් සල්ලි
බවුන්ස් අප්ඩේට් එක ගැන ඔච්චර දැන් කතා කරන්න ඉන්නේ. ඕගොල්ලන්ට මේක තමයි. ඉතින් මේකේ කරන්න යන්නේ මෙතන මේ ආපත දීපතක් තියෙනවා. මේ දීපතේ ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා. මේ මායා කොස්සියෙන් අපිට පාවෙලා යන්න පුළුවන් කොස්සක්. ඉතින් ඊළඟ වීඩියෝ එකේ ඔය වීඩියෝ එක තමයි අරන් ඉන්නේ. සබස්ක්‍රයිබ් කරලා බෙල් එකෙන් ඔබලා ලයික් කරලා ෂෙයා කරලා ෆලෝ කරලා ඉතින් තියාගන්න ඕගොල්ලන්ට විතරක් ආපු ගමන් ලින්ක් එක එක තමයි ඉතින් මම ඉන්නේ. කන්ටෙන්ට් එක කරන්න වෙන අච්චර ගමන්. අපි ඉතින් අද උච්චර කතා කරන්න ඉන්නේ. මෙතන මින් සොම්බි කියන මෙතනත් ඔයගොල්ලෝ සොම්බියක් ගදයි. ඒක තමයි මම දුන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් මෙන්න මෙතන මායක් තමයි දුන්නේ. මම ඒගොල්ලන්ට අනුගමනය කිරීමේ මම දුන්නේ කියලා. ඉතින් මෙන්න මෙතන තමයි හරියට මායක් කොහොමද මම අරගෙන ඔව් අපි මෙතන මායක් දුන්නේ. ඉතින් මේක මම අරගෙන මම විකුණලා බලන්න කීයක් විතර මට රෝල සම්භව වෙයිද කියලා. ඊළඟ වීඩියෝ එකෙන් ඕක තමයි ඉතින් කතා කරන්නේ. ඒගොල්ලෝ සෙට් කරලා ඉන්න මාත් එක ෆලෝ කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා හැමදේම කරාගෙන ගියාගෙන රියැක්ට් කරලා ගියාගෙන අටේ ෂෙයා කරගන්න ඔය channel එකට පොඩ්ඩක් ලයික්ස් නෑ අඩි. මම සපෝට් කරගෙන ලයික් ටිකක් අරගෙන ෆලෝ ටිකක් අරගෙන ඉන්න පොඩ එන්න පොඩ්ඩක් ඒක හරි. ඉතින් ඔච්චර තමයි අද වීඩියෝ එක